ආරම්භයේදී අපිට දිස්වෙන්නේ ඩ්‍රැක් සහ මෑවිස් එක්ක එකතු වෙලා හෝටෙල් ට්‍රාන්සිල්වේනියා හදන මුල් කාලේ ඉතාම විශේෂ අවස්ථාවක් ජොනී හෝටලය 125 වෙනි සංවත්සරයට ලොකු උත්සවයක් සැලසුම් කරනවා. ඒත් මේ අධික සැරසිලි සහ වැඩ නිසා ඩ්‍රැක්ට එපා වෙනවා. අනිත් හොල්මන් ටිකත් සංදර්ශනයකට එකතු වෙනකොට ලොකු කලබගෑනියක් ඇති වෙනවා. එයාගේ බලය පාවිච්චි කරලා ඩ්‍රැක් හැමවම ගල් කරලා තමන්ට ඕන විදිහට පිළිවෙලක් හදන්න පාලනය අතට ගන්නවා. ජොනී කොච්චර ඩ්‍රැක්ව සතුටු කරන උත්සාහ කළත් මේවිස් එයාගේ සහකාරයව බේරගන්නවා. එයා කියන්නේ ජොනී ඉන්න විදිහටම හොඳයි කියලා. ඒ කතාවෙන් පස්සේ ඩ්‍රැක් හැමවම ආපහු යථා තත්ත්වයට පත් කරනවා. ඩ්‍රැක් තමන්ගේ විශ්‍රාම ගැනීම ගැන ප්‍රකාශ කරලා හෝටලය මේවිස්ටයි ජොනීටයි පවරන්න ලෑස්ති වෙනකොට වේදිකාව පිටිපස්සේදී ජොනීට ඩ්‍රැක්ව හම්බ වෙනවා. ඒත් ජොනී එයාගේ අලුත් අදහස් කියනකොට ඩ්‍රැක් කලබල වෙලා බොරුවක් හිත කලකිරුණු ජොනී තමන් හොල්මනෙක් නොවීම ගැන තමන්ටම දොස පවරගන්නවා. ඩ්‍රැක් එයාගේ ප්‍රකාශය කරන යන අතර බුලඳ හේතුවක් ඉදිරිපත් කරනවා. මේ අතර ජොනීගේ අමාරු තත්ත්වය වෑන් හෙල්සින්ට ඇහෙනවා. ඔහු ජොනීට විසඳුමක් ඉදිරිපත් කරනවා. ජොනීව එයාගේ බිම්මහලේ තියෙන විද්‍යාගාරයට එක්කගෙන ගිහින් මොන්ස්ට්‍රිෆිකේෂන් රේ එක පෙන්නනවා. ඒකේ තියෙන විශේෂ ක්‍රිස්ටල් එකකට මිනිස්සුන්ව හොල්මන් බවටක් හොල්මන්ව මිනිස්සු බවටත් පත් කරන්න පුළුවන්. ඒකේ බලය පෙන්නන්න ඔහු ඒ කිරණේ එයාගේ සුරතල් ගිනි පිග්ගෙනෙක් වෙන ගීගීට එල්ල කරනවා. ගීගී ලොකු දම්පාට දත් තියෙන බීකල් සතෙක් බවක පත් වෙනවා. හොල්මනෙක් වෙම තිබ්බ ආසාවට විසඳුමක් හොයාගන්න උනන්දුවෙන් සද්දේ ඇහිලා ඩ්‍රැක් එතනට දුවගෙන එනකොට ජොනීගේ බිහිසුණු පෙනුම දකිනවා. මුලින්ම ඩ්‍රැක් හිතනවා මේක මේවිස්ටයි ජොනීටයි හෝටලය බාරගන්න හොඳ ක්‍රමයක් වෙයි කියලා. පස්සේ එයාට තේරෙනවා මේවිස් මේ ආරංචියට හොඳ විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැතිවේ කියලා. මේවිස්ගේ ප්‍රතිචාරයට බයවෙන ඩ්‍රැක් ජොනීව ආපහු මනුස්සයෙක් කරනරී ඒක අතට අරගෙන ඒක ආපස්සට හරවන්න උත්සාහ කරනවා. මේ පන්නගෙන යන අතරේ ඩ්‍රැක්ට ඩෙනිස්වයි විනීවයි මෝහනය කරන්න වෙනවා මේ සිද්ධිය රහසක විදිහට තියාගන්නවා කියලා සහතික කරගන්න. ඩ්‍රැක් ජොනීව ආපහු මිනිස්වරූපයට ගේන්න හරියටම ඉලක්කය ගන්න වැරදීමක් වෙලා ඩ්‍රැක්ටම ඒ කිරණය වදිනවා. ඒ නිසා එයා මනුස්සයෙක් වෙන්න පටන් ගන්නවා. මේ කලබලේදී ඩ්‍රැක් සහ රේ එක දෙකම පහළ තියෙන තටාකයකට වැටෙනවා. කලබලය තවත් වැඩි කරමින් රේ එකෙන් විසිවුණ කිරණයක් හෝටලය ලොබිය තිබ්බ අයිස් පිළිමයකටත් වදිනවා. ඒකේ බලපෑම එත්තන ෆවුන්ටන් එකේ තිබ්බ පංච් එකටත් යනවා. ඩ්‍රැක්ව හොයාගන්න ඩ්‍රැක් හැන් ජොනී ගුවන් යානයකින් දකුණු ඇමරිකාවට ගමනක් ආරම්භ කරනවා. එහෙට ගියාට පස්සේ ඩ්‍රැක් මුලින්ම ඉර එලියට බය වුණත් ජොනී එයාව සහතික කරනවා දැන් එයාට ඒක දරගන්න පුළුවන් කියලා. ඩ්‍රැක් ඉර එලියේ උණුසුම විඳින්න මොහොතක් ගත්තත් එයා ඕනවට වඩා උද්දාමයට පත් වෙලා ගොඩක් වෙලා බලන් ඉඳලා ඇස් දෙක රිද්ද ගන්නවා. සිහිය විකල් වෙලා එයා නොදැනුවත්වම වාහන යන පාරකට ගිහින් තමන්වම අනතුරේ දාගන්නවා. වාසනාවකට එයාගේ උදව්වට දුවගෙන ඇවිත් එන වාහන වලින් එයාව බේරගන්නවා. පස්සේ ටැක්සියක් නවත්තන්න හදනකොට ජොනීගේ කටින් වැරදිලා ගිනි ජාලාවක් පිට වෙලා රියදුරන්ව බය කරමින් පාරේ කලබලයක් ඇති කරනවා. මේ අතුරේ වැන් හෙල්සින් දකිනවා ගීගේ භයනක වෙනසක්. එයා ටිකෙන් ටික ලොකු වෙමින් තවත් බීසොනු ලක්ෂණ පෙන්නුම් කරනවා. අපහු හෝටලේදී මිනිස්සු බවට පත්වන හොල්මන් 4 දෙනා. කිසිම ගැටුමක් මංහරින්න බලාපොරොත්තුවෙන් මේවිස්, එරිකා, වොන්ඩා සහ යුනිෂ්ට හොරෙන් යන්න උත්සාහ කරනවා. ඒත් එයාලා කොහොම හරි අහුවෙන නිසා ඒ උත්සාහය නිෂ්පල්ල වෙනවා. ෆ්‍රැන්ක්ගේ කඩවසම් පෙනුම නිසා යුනිස් අපහසුතාවයට පත්වෙනවා. දැන් වෘකයෙක් බලු පැටවුන බලාගැනීමේ වගකීමෙන් වෙන් නිදහස්වීම කියනවා. මේ දෙන්නම තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා. මේ අතුරේ ප්‍රවෘත්තිවාර්තාවක් හැමෝගෙම අවධානය දිනාගන්නවා. ඒකෙන් කියවෙන්නේ ඩ්‍රැක්වේ ජෝනීවේ එයාලගේ වෙනස් වුණු ස්වරූපයෙන් දැකලා තියෙනවා කියලයි. තවත් ඇත්ත හංගන්න බැරි බව තේරුම් ගන්න මිනිස්සු බවට පත්වුණහොත
හොල්මන් 4 දෙනා වුණ හැමදේම සහ එයාලා කොහොමද මිනිස්සු වුණේ කියන එක ගැන ඇත්තම කියනවා. සිද්ධිය බරපතලකම නිසා කලබල වෙන මේවිස් සහ එරිකා වෑන් හෙල්සින්ව හොයාගෙන යන්න තීරණය කරනවා. මොන්ස්ටෆිකේෂන් රේ එකේ බලපෑම ආපස්සට හරවන්න එයා ළඟ විසන්දුමක් ඇති කියන ඇත්ත කෙනෙක් බලාපොරොත්තුවෙන්. එවිසින් වෑන් හෙල්සින්ව හොයාගන්නකොට ඔහු ගීගීව පාලනය කරගන්න ලොකු සටනක් දෙනවා දකිනවා. ඒ නිසා ඔහු තවත් හිතාගන්න බැරි තරම් භයානක කෙනෙක් වෙලා. වෑන් හෙල්සින් බිහිසුණු ඇත්තක් හෙළි කරනවා. ඒ තමයි මොන්ස්ටර්ෆිකේෂන් රේ එකේ බලතෑම නියමිත වෙලාවට ආපස්සට හැරෙව්වේ නැත්තම් ජොනිගේ මනුස්සකම සම්පූර්ණයෙන්ම නැති වෙලා සිහිවිකල් මුරගයක් විදිහට සදහටම හිරවෙනවා කියන එක. ඊට පස්සේ මේවිස් සහ එරිකා එයාලව බේරගන්න දකුණු ඇමරිකාවට යන්න සැලසුම් කරනවා. ඩ්‍රැක් සහ ජොනී කැලේ ඇතුළටන් පයින්ම අභියෝගාත්මක ගමනක් යනවා. ඒ ගමනේදී මදුරුවෝ කන එක දාඩිය ගන්ධ වගේ මිනිස්සුන්ට දැනෙන අපහසුතා සහ සුබාදහමේ හැමවිටම තියෙන අනතුරුවලටත් එයාලට මුහුණු දෙන්න වෙනවා. හරිම ලස්සන දිය ඇල්ලක් ළඟ එයාලා විවේකයක් ගන්නකොට ඩ්‍රැක් එකපාරටම වතුරට පනිනවා. ඒත් එයා පිරානා මාළුන්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. ක්‍රිස්ටල් එකට තව ගොඩක් දුරයි කියලා තේරුම් ගියාම එයාලා තවත් මානසිකව වැටෙනවා. ඒකෙන් එයාලගේ හිතේ තිබ්බ ජවයත් නැති වෙලා යනවා. කරදරේ තවත් වැඩි කරමින් ජොනී නොදැනුත්වම එයාලව වැරදි පාරක එක්කගෙන යනවා. ඒ නිසා එයාලා ලොකු කන්දකින් පහළට වැටෙනවා. දෙන්නවම බේරගන්නවා. එයාගේ තටු අත්හදා බලන්න ජෝනී පොඩි පියාසැරියක් යනවා. මේ අතරේ මේවිස් සහ එරිකා හොල්මන් කල්ලියත් වොන්ඩා යුනීස් සහ බලූ පෙඩවුන්වත් අරගෙන බ්ලිම්ප් එකක් වායු නැවකක් ගමනක් යනවා. කැලෙවට ලංවුනාම එයාලා පැරෂූට් වලින් බැහැලා දරුණු ජීප් සවාරියත් පටන් ගන්නවා. මේවිස් එයාගේ තියනු ශ්‍රවණය පාවිච්චි කරලා ඩ්‍රැක් සහ ජෝනී ඉන්න තැන හොයාගන්න උත්සාහ කරනවා. එයාට ජෝනී සින්දු කියන සද්ද යන්තමට ඇහිලා ඒකෙන් එයාලට ලංවෙන්න මඟ පෙන්වනවා. ඩ්‍රැක් සහ ජෝනී ගිනිමැලය ළඟ ඉඳගෙන ඒකේ උණුසිම විඳිනවා. ජෝනී කෝටුවක මාෂ්මැලෝ එකක් අමුණගෙන ඒකේ හරියටම පුච්ච ගන්නවා. බලන්න ඩ්‍රැක් එයා පාවිච්චි කරලා ගිනිමැලීන් සැක් උනක පේන්න මේවිල. ජීවිතේත් ඒ වගේ තමයි. සමහර වෙලාවට අපි මටුපිටින් පෙන්න පොයිතේ එහා බලන්න ඕන එහා බලන්න ඕන. කතාව දිගටම යනකොට ඩ්‍රැක්ගේ හෘද සාක්ෂිය එයාට වද දෙන්න පටන් ගන්නවා. එයා මොකත් හරි දෙයක් පාපොච්චාරණය කරන්න හයිය ගන්නකොටම මේවිස් එරිකා සහ අනිත් අය එයාලගේ ගමන ඉවර කරලා එතනට එනවා. ඒකෙන් ඒ මොහොත කඩකපොල් වෙනවා. මේවිස් සහ එරිකා ඩ්‍රැක් සහ ජොනී අතර තියෙන නොසන්සුන්කම දැකලා ඒ ගැන අහනවා. තවත් ඇත්ත හංගන්න බැරි නිසා ඩ්‍රැක් හයිය අරගෙන පාපොච්චාරණය කරනවා. ජොනී එයා කනගාටු වන පිරුණු කටහදකින් කියනවා. මම හොල්මන් ඉඩම් නීතිය ගැන බොරුවක් කිව්වේ. ඔයා හෝතලය ඕනවට වඩා වෙනස් කරයි කියලයි. අපේ මේ විශේෂ තෑන නැතිවේ කියලයි මම බය වුණා. හිතේ වේදනාව සහ පාවාදීම නිසා ජොනීගේ මුහුණ අඳුරු වෙනවා. එයා ඇතුලේ තරහව වැඩි වෙලා එයාගේ හැඟීම් බිහිසුණු ස්වරූපයක් ගන්න පටන් ගන්නවා. කේන්තියෙන් එයා කඳවුරෙන් පිට වෙලා කැලෑවට යනවා. එයා ගැන බයවෙන මේවිස් එයාලා හොයන ක්‍රිස්ටල් එක හම්බ වුණොත් කියන්න කියලා එරිකාට පවසලා ඉක්මනටම ජොනී පස්සෙන් යන්න තීරණය කරනවා. ඩ්‍රැක් සහ කට්ටිය ජීප් එකෙන් ගුහා ඇතුළට යනවා. එතනදී එයාලට අන්තිමේදී ක්‍රිස්ටල් එක තියෙන තැන හොයාගන්න පුළුවන් වෙනවා. ඇතුළට ගියාම එයාලා කණ්ණාඩි ශාලාවක් වගේ ගුහාවක අතරමන් වෙනවා. මේවිස්ට ටික වෙලාවකට ජොනී එක්ක කතා කරන්න පුළුවන් වෙනත් ඩ්‍රැක් තමන්ව පවුලේ කෙනෙක් විදිහකට පිළිගත්තේ නැහැ කියන තරහව නිසා එයා දිගටම කේන්තියෙන් සහ මෘගයෙක් වගේ ඉන්නවා. එරිකා මේවිස්ට ගුහාවේ තැන යවනවා. මේවිස් වවුල් ස්වරූපයෙන් එතනට පියාඹනවා. ජොනීත් එයා පස්සෙන් මේවිස් ඉරපායගෙන එනකොටම ගුහාවට එනවා. එයාට ඩ්‍රැක්ව සහ අනිත් අයව හම්බ වෙනවා. ඒත් ජොනී ගුහාවෙන් එළියේ බිත්තිවලට ගහන්න පටන් ගන්නවා. ඒකෙන් ඇතුලේ තියෙන ක්‍රිස්ටල් කුඩු වෙලා කඩාගෙන වැටෙනවා. කට්ටියට එයාලා ඕන ප්‍රධාන ක්‍රිස්ටල් එක හම්බ වෙනවා. මේවිස් ඒක ජොනීට පාවිච්චි කරන යනකොට. එයා දිගටම බිත්ති කඩාගෙන එන නිසා ඉර එළිය ඇතුළට එනවා. අනිත් හොල්මනුයි එරිකායි එයාලාගේ ඇඟවල් වලින් මේවිස්ව ඉර එළියෙන් ආවරණය කරලා රේකේ මිනිස් සෙටින් එකෙන් ජොනීට විදින්න පුළුවන් වෙන්න එයාව උඩට උස්සනවා. ඒත් ජොනී තාමත් තරහින් ඉන්න හොල්මනෙක් නිසා
ඒක වැඩ කරන පාඩක් නෑ. එයා ඩ්‍රැක්ව අල්ලග ඊට ඒ වගේම ජෝනී ජීවිතේ තියෙන මාෂ් මෙලෝ වගේ සුන්දර පැත්ත දකින්න එයාට උදව් කලා කියලත් කියනවා. මේකෙන් ජෝනීගේ මනුස්සකම එලියට එනවා. මේ විස්ටේ පුළුවන් වෙනවා එයාව ආපහු මනුස්සයෙක් බවට පත් කරන්න. එයා එයාගේ සැමියයි තාත්තයි එක්ක එකතු වෙලා තුන්දෙනාම එකත බදාගන්නවා. හැමෝම ආයෙත් හොල්මන් ස්වයූපයට පත්වුණාට පස්සේ කට්ටිය ආපහු හෝටලයට පියාඹනවා. ඩ්‍රැක් හෝටලය මේවිස්ටයි ජෝනීටයි පවරන්න යනකොටම ගීගී හෝටලය විනාශ කරලා තියෙනවා දැකලා එයාලා බිහිතියට පත්වෙනවා. ඒත් වැන් හෙල්සින් ඩෙනිස් විනී සහ අනිත් හොල්මන්ට කිසිම කරදරයක් වෙලා නෑ. මේකෙන් ජෝනීගේ මනුස්සකම එලියට එනවා. මේවිස්ටේ පුළුවන් වෙනවා එයාව ආපහු මනුස්සයෙක් බවට පත් කරන්න. එයා එයාගේ සැමියයි තාත්තයි එක්ක එකතු වෙලා තුන්දෙනාම එකත බදාගන්නවා. හැමෝම ආයෙත් හොල්මන් ස්වරූපයට පත්වුණාට පස්සේ කට්ටිය ආපහු හෝටලයට පියාඹනවා. ඩ්‍රැක් හෝටලය මේවිස්ටයි ජෝනීටයි පවරන්න යනකොටම ගීගී හෝටලය විනාශ කරලා තියෙනවා දැකලා එයාලා බිහිතියට පත්වෙනවා. ඒත් වැන් හෙල්සින් ඩෙනිස් විනී සහ අනිත් හොල්මන්ට කිසිම කරදරයක් වෙලා නෑ. අවුරුද්දකට පස්සේ හෝටලේ නැවත විවෘත කිරීමේ උත්සවය සමරනවා. ඩැක් පුදුම වෙන්නේ මේවිස් සහ ජොනී ඒක පෙනුන විදිහටම ආයත් හදලා තියෙනවා දැකලයි. ඒත් එයාලා පෙන්නනවා අනිත් හෝල්මන්ලාගේ ප්‍රයෝජනයට අලුත් ව්‍යායාම මධ්‍යස්ථාන පිහිනුම් තටාක සහ හිරු රැස්සු නානය කරන තැන් එකතු කරලා තියෙනවා. ඩ්‍රැක් පුදුමයට පත් වුණත් සතුටු වෙලා ආඩම්බර වෙනවා.